Hello guys, welcome to Tricovic channel. අත් අපි channel එකෙන් කියලා තියෙනවා අලුම horror gameplay එකක්. මේ horror game එක නම් මොකද්ද කියලා බලුවා. Scary Mansion කියන horror game එක තමයි අද අපි channel එකෙන් ගෙන අලුම horror gameplay එක. පටන් ගන්නකොටම අර වගේ පොඩි අර අපේ එක මේ ගෙදරට මොනවා හරි බඩු වගේක් අරන් එනකොට අපි ඒක උස්ස ගන්නවා මේ ගෙදර ඉන්න වයසක ඩයල් එක කොහම හරි උගෙන් බේරලා පැන ගන්න තමයි ඉතින් තියෙන්නේ. මුලින්ම මේ ලාචු ටික check කරගමු. මේ මැනට පයින්න බෑ. ඒකෙන් පේන්නේ මෙතන hide ඒ වෙන ආයතන හැංගෙන්න පුළුවන් අරු අන් හිතන අපේ පස්සෙන් එලවනකොට හැංගෙන්න තියෙන දැන ස්ටේ හියර් කියලා තියෙනවා. අපි පැනගමු එළියට. මුලින්ම දොර වහගමු. දොර වහගෙන ඉවරලා මේක පොඩ්ඩක් චෙක් කරගමු. මොකද එතකොට අපිට ටයිම් එක තියෙනවා. දොර වහගත්තොත් හොඳයි. නැත්නම් අරු අපේ ළඟින් ගියත් ඌට අපිව පේන එක නිසා දොර වහගන්න එක හොඳයි. වෙන මොකුත් ගන්න දෙයක් නැහැ. සල්ලි වගේද කොහෙද තිබ්බ එච්චරයි. මේ ටිකින් මට චෙක් කරගෙන යමු පටපට ගාලා. ඒකෙත් මොකුත් නැහැ. මේ ටික සල්ලි වගේක් තියෙනවා. ඒ ටික ගමු ටීවී එක ඔන් කරලා ගන්න. කෝඩ් එක ගන්නවනේ එතන කෝඩ් එකක් වැටෙනවා. අපි කෝඩ් එක හොයා ගන්න ඕනේ. හරියට ඒ රටාව අඳුරගෙන අපි කෝඩ් එක හොයා ගන්න ඕනේ. අර නාකි ඩයල් එක කොහෙද දන්නේ නැහැ ඉන්නේ ෂේප් එකේ පොඩ්ඩක් ඌවත් අන්දගෙන ඉවරලා මේ අම්මට සිරියක් එනවා. මූට වෙට්ටුවක් දාලා කොහොමද කළා මේ ඔක ඇතුළ පොඩ්ඩක් චෙක් කරගමු. ඕකත් පොඩ්ඩක් බලා ගන්න ඕනේ. මෙතන මොකුත් නැහැ. මිනි ඔලුවකුත් තියෙනවා. උටයන් ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ පල්ලෙහා තට්ටුව චෙක් කරගත්ත හොඳයි යාළුවා. මට කියන්න අමතක වුණා මේක normal mod එක. easy mod නෙමෙයි. easy mod ගහලා වැඩක් නැහැ. ඒක තේරුම් ගන්න. විනාඩි දෙක තුنين ගහන්න පුළුවන්. ඒක නිසා ඒක වැඩක් නැහැ. ඒක නිසා ඒක ගෙනාවේ නැහැ. ඒක නිසා normal mod එක ගෙනාම සල්ලි තියෙනවනේ බය හැම තැනම. මුලින් මේ ටික එකතු කරගෙන ඉන්න. මම හිතන්නේ හෙන ගාන එකතු කරගන්න පුළුවන්. මූ අපිට කොහොමත් අපේ delivery charge එක දුන්නෙත් නැහැ. ඒක නිසා ඒ ඔක්කොටමත් එක්ක ලොකු ගාණක් අපිට ගෙදරින් එකතු කරගෙන යන්න පුළුවන් හැබැයි. Okay. හැමතැනම බලන සල්ලි තියෙනවා. මේ ටික චෙක් කරගමු ඔක්කොම ටික. අර පල්ලෙහා ඌ ඉන්නකම් දොර වහගමු. මොන කාබලේ චෙක් කරන්නක් කලින් දොර වහගෙන ඉන්න ඕනේ. නැත්නම් එහෙම අරු වෙනකොට අපි දන්නේ නැහැනේ. අපි ළඟට වෙනකන් දන්නේ මෙන්න කී එකක් හම්බුණා. අපත් දෙකීයගේ නම කියන මට හරියට බලා ගන්න බැවුණා. හම්බෙච්ච ගමන් ගත්ත පටස් කාලා අතර සල්ලි තියවන්න බෑ හැමතැන. මෙන්න මෙතන පොඩි මේක නිකන් අර රහස් මේ එකක් තියෙනවා පොඩි නිකන් අර කවුලුවක් වගේ එකක් අපි ඒක අරගන්න මෙන්න මෙතින්ට ඌරෙක්ගේ ඔලුවක් ගෙනල්ලා දාගන්න ඕනේ. ඒ ඉතින් ඌරෙක්ගේ ඔලුවක් හොයන්නත් ඕනේ. මෙතන මොකුත් නෑ නේද ගන්න. කාච් මොකද්ද මේ කාචයක් නේද? ඒකකුත් තියෙනවා ගන්න බෑ. අත් කාචයන්නේ. කාචයක් තමයි එතන තිබි මෙතනින් යන්න බෑ. යන්න බෑනේ. මොකුත් ගන්නත් නෑ තව. අරු කොහෙනවත් දන්නෙත් නෑ. ෂේප් එක එළියට පැන ගන්න ඕනේ වටපිට බලලි ඉවරලා නැත්නම් එහෙම අරු අපි අල්ල ගන්නවා. එන්නේ නැහැ මේක චෙක් කරගමු. දොර වහගමු ඔක්කොම කලින් මොනව කරන්න තියෙද දොර වහගෙන ඉන්න බෑ. මේ ටික සල්ලි දැන් නොවරදවාම තියනවද කොහෙද හැමලා ආච්චුවකම අරිනයිනේ. නෑ අන්න ඒකෙත් තියෙනවා වගේ අයිනයින්ගේ අනිවාර්යයෙන්ම මොක හරි එක තියෙනවා. මේක හයිඩ් වෙන්න ඒක වැඩන්නේ එකයි ඉන්න බෑ. උත් නෑනේ ගන්න උඩ නෑ. ලාච්චු වල බලමු. ඒකෙත් සල්ලි තියෙනවා. මේකේ තියෙනවා. ඒකෙත් සල්ලි. ඒක අයිනයින ලාච්චුවේ සල්ලි තියෙනවනේ බා. නියමයි මේකේ අඩුයි නෑ ගියාංකෝ. මගේ කටම තමයි කාබේ නම් නියමයි මකුළු දලුත් බෙදලා තියෙනවා. අස් කරලා නෑ දවස් ගන්න. කාසි වගේක්. Oh my god! Wow! අන්න මේ තියෙන්නේ. මේ තියෙන අර පැටර්න් එක. ওই පැටර්න් එකේ විදියට තමයි අපිට අරකින් කෝඩ් එක හොයාගන්න තියෙන්නේ. මේ කාබරේ මුකුත් නෑ. මේක පැනල් එක මේක ඇරලා තියාගමු. අරු හදිස්සි අපේ පස්සෙන් එහෙම පැන්නුවොත් මේකෙන් රිංග ගන්න පුළුවන්. ඒ නිසා ඕක කොකටත් පල්ලෙහාට කරලා තියෙන එක වාසි. අරු නෑ නේද? මුලින් මේ යතුරෙන් මෙන්න මේ දොරට වගේ තමයි මට නම් මතක මේ යතුර මෙතනින් බෑ මෙතනින් පයින්න බෑ. මෙතන මං හිතන්නේ කෝබා එකක් හොයාගන්න තියෙනවා. ඉතින් ඒ ලී ටික ගලවන්න ඒක තියෙන්නේ හાર્ඩ් මොඩ් එකේ. මුකුත් නෑනේ ගන්න. මුකුත් නෑ. අපි අර පාස්වර්ඩ් කොලේ ගමු. අර පැටර්න් එක තියෙන කොලේ ඒක අරගෙන අපි මුලින්ම ගිහිල්ලා මේ පාස්වර්ඩ් එකක් හොයාගමු. කොහෙද බං ඒ කොලේ තිබ්බේ? මේක තුනේ. ඒ කොලේ තිබ්බේ කොහෙද බං? මේකේද? ඒ කොලේ තිබ්බ තැන මතක නෑ ගියාන්. කොහෙද බං කොලේ තිබ්බේ? Really, nigga? මේක තුනේ නෙමෙයි නේද? ඒ කොලේ තිබ්බ හරි මේ තියෙන. ඒ කොලේ ඒඩින් කොලේ තිබ්බ තැනත් අමතකුණා ගියාන්. දැන් තියෙන්නේ මේක ෂේප් එකේ පල්ලෙහාට රන් ගිහිල්ලා පැටර්න් එකේ විදියට මේ තියෙන පැටර්න් එකේ විදියට මේ
කෝඩ් එක හොයාගමු. ඌ එහෙන් එනවා. ඒක නිසා එහෙන් යන්න බෑ. ඒක නිසා මෙතනින් පයින් පල්ලෙහාට. ඌ එතකොට උඩට වෙලා ඉන්න ටයිම් එකේ අපිට පුළුවන් මේ තියෙන මොකද්ද? ලොක් කඩන මේකන්නේ. ඌ උඩට වෙලා ඉන්න ටික අපිට පුළුවන් ඒ පැටර්න් එක හොයාගන්න ෂේප් එකේ මෙතනින් ගිහිල්ලා මෙතනින් දැන් අපි තියාගෙන චෙක් කරගමු. හරි 2 5 5 2 5 5 4 දුවේද බලමු පොඩ try එකක් දීලා ගිහිල්ලා බලමු අර කොහෙන්ද දන්නේ එන්නේ නේ මං හිතන්නේ දැක්කේ නෑ අපිව තාම ෂේප් එකේ යම් පාත් වෙලා මං හිතන්නේ දකි කියලා දෙක්කේ නෑ ඉන්නට කීන වෙනවා චකෝගේ අම්මා තව චුට්ටක් වෙලා ගියා නම් අපි වල්ල ගන්න නූලේ අරුයි ඔය පොඩ්ඩ ඉදහංග මම පටස් ගාලා කෝඩ් එක ගහලා එන්න මෙතින්ද බලමු මම දැක්කේ කාලේද කියලා 2 5 4 හරි එහෙම තමයි මම හිතපු විදියට තමයි දැක්කේ නෑ චරිතය අපිව දැක්කේ නෑ තාම මම හිතපු විදියට තමයි කෝඩ් එක හොයාගන්නන් තිබ්බේ නියමයි දැන් මෙතන දොරට යතුරකුත් ඕනේ අපි දැන් උඩට පැන ගන්න ඕනේ අර කොහෙන් එයිද දන්නේ නැහැ පල්ලෙහාට ඌ පල්ලෙහාට එනකම් බලාගෙන ඉඳලා ආව එන්නේ මෙහෙට එන්න බා අරේට බලන්න අරේ අන්න ගියා දැන් තියෙන ෂේප් එකේ ඔතනින් උඩට පැන ගන්න කලින් හිමීට යන්න නැත්නම් එහෙම අපි ඇවිදින සද්දෙට එයිද දන්නෙත් නැහැ හරි දැන් තියෙන පටස් ගාලා උඩට පැනලා ඉවරලා උඩ මේව ටික චෙක් කරගන්න තියෙන්නේ මේ කාබරේ මුලින් ඇතුලේ පොඩ්ඩක් බලමු අඩෝ ප්‍රතුපා නිකන් හරි අඩෝ මිනි ඔලුවකුත් තියෙනවා කියන් මේ වොලිබෝලේ වන මේ බෝලේ වන අපිට මේක ලොක් හරිය නියන් අර මේ අම්මෝ නූලෙන් බේරනේ හරිය නිකන් එක් රතු පාට ලයිට් එක දාලා තිබ්බ කාබරේ මේ අර ෆොටෝ එහෙම මේව කරන තැනක් වගේ. ඌ පයින් එකක් නෑ මෙතින්ට යලකන් ඊ පෙන් A few moments later මම හිතුවේ නිකන් නාගි ඩයල් යන නිසා මම හිතුවේ ආපහු වටෙන් ගිහිල්ලා පඩිපෙළ බැහැගෙන පල්ලෙහාට ඊගල ඌ පැන්නනේ බං එතනින් පල්ලෙහාට මාර වරේක් තමයි ඌ නං ඈ මම බලාපොරොත්තු වෙන්නේ නෑ එහෙම එකක් නෑ දැන් මේක ඉවරලා මේකේ බෝලේ තිබ්බා බෝලේ අපි අරගමු ඔලි ඔක්කොම කලින් මේ කාබලේ චෙක් කරා මම මේක චෙක් කරේ නෑ නේද මට මතක විදියට නම් චෙක් මේක චෙක් කරන්න හම්බුන්නේ නෑනේ අර අපි මේ කාබේට ආපු වෙලාව අර පරයා පැනගෙන ආවන් දුව පැනික් පැත්තෙන් ඒක නිසා අපිට මේක චෙක් කරන්න උනේ නෑ මේ බෝලේ අරගමු බෝලේ ඕනේ අපිට මෙතන අර මේ ගේට්ටුවේ ලොක් එක අරගන්න. එතන ඉඳන් ගහමු. හරි ඒක ඇරුණා. දැන් ඕනේ අපිට අර ලොක් කරන කටර් එක ඕනේ. ලොක් කරන කටර් එක හොයාගන්න ඉස්සෙල්ලා ඒ කාබරේ යතුරු හොයාගන්න ඕනේ. යතුරු හොයාගන්න අපිට අර ඌරු මූණ ඕනේ. ඌරු මූණ අර තියෙන අර ඔයාලා දකින්න ඇති මං අර උඩ ඉඳන් අර මේ ට්‍රක් එකේ පිටිපස්සට පැනපු වෙලාවේ ඌරු මූණ තිබ්බ එතන. අර තියෙන ඌරු මූණ ඒක අපිට ඕනේ. අර මේ කීයක ගන්න රහස් කුටියට ඒ ඔළුව තියන්න ඕනේ. අර ඔයාලා දකින්න තියෙ කාබරය ඇතුලේ ගොඩක් සතුන්ගේ ඔළු තියෙනවා. තැන් තැන් වල බිත්තිය මුවන්ගේ ඔළුයි වලස්සුන්ගේ ඔළුයි තැන් තැන් වල තියෙනවා. ගෝණ්ඩුන්ගේ ඔළුයි. ඒක නිසා අපි ඌරා මෙතන ඌරගේ ඔළුව මෙතන මේ තියෙන වලහාගේ ඔළුවක් තියෙනවා අතන එහා කෙරවලේ. යතුර ගත්තා. හරි දැන් තියෙන ෂේප් එකේ පැන ගන්න. ඔක්කොම කලින් මේ යතුර දාලි වෙලා අපිට දැන් අර මේකට තමයි යතුර මෙන්න මේ කාබේට යතුර මේ යතුර කාබේට දාලා මුළු යතුර ටික දොර වහගමු නැත්නම් අර ආවොත් අපි දකින්නවනේ ඔක්කොම ටික චෙක් කරගන්න මේ වගේ මුකුත් සල්ලි එහෙම තියෙනවා සල්ලි තියෙනවා නියමයි මේකට චෙක් කරගම සල්ලි තියෙනවා සල්ලි ඕනේ අපි ඩිලිවරි charge එක ඕනේ අකෝ නැත්නම් මේ නිකන් පිස්සුවට මේ ඩිලිවරි කරන්නේ මොකද අපි ඩිලිවරි charge එක දුන්නේ නැහැ පාරයමු හරි ෆ්‍රිජ් එකෙත් මොකුත් නැහැ කෑමේ තියෙනවා කෑම කන්න යන වෙලා නැහැ මේ තින් කර එක මේ මොකද ලොක් කරන්න මේ එක හම්බුණා ඒක මොකද්ද මට ඒක නම් බලා ගන්නත් බැහැ වුණා හදිසියට ගත්ත නිසා කොහොමද මේක ලොක් කරනවා කියලා නම් දන්නවා අරු නෑනේ දැන් තියෙන ෂේප් එකේ පැන ගන්න ඉතින් අරු නෑ එහෙනම් BS උඹට BS එහෙනම් අපි පැන්න එහෙනම් මුලින් මේක චෙක් කරලා සල්ලි තිබ්බොත් මේක ඒකෙන් නෑ එහෙනම් ඉතින් ලොක් එක කරලා පැන ගන්න තමයි ඉතින් තියෙන අපි පැන්න දොර අඩෝ පයිවන් ගම්මඩ අරපන් රියරිය පැන්න ඊමු අයියෝ මූලික පුතේ අතෑරපන් අපිව හරි ඒ ඌව මං හිතන්නේ උට ගෙදරින් එළියට එන්න බෑ බං මොකක් හරි කේසයක් තියෙනවා කමන්නේ කොහම හරි ගේම් එක ඉවර කරගත්ත කොහම හරි ඒ පාරේට බම්බු ගහ ගන්න කියලා අපි ගෙදරින් එළියට පැනගත්තා එහෙනම් අදට අපි ගෙනාපු හොර ගේම් ප්ලේ එක මෙතනින් ඉවරයි එහෙනම් තවත් දවසක මේ වගේම හොර ගේම් ප්ලේ එකකින් අපි ඉම්මන්ටම හමු වෙමු එහෙනම් අදට අපි ගියා